Welcome to my YouTube channel. ඔයාට පාඩම් ගොඩ ගැහිලාද? පාඩම් කරන්න පටන් ගන්නෙ කොතනින්ද? මේ වගේ ප්‍රශ්න ගොඩක් එක්ක ඔයා පාඩම් වැඩ කරන්නේ කොහොමද කියලා හිතනවද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. මුලින්ම පාඩම් කරන්න පුංචි ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්න. පොඩි නෝට්බුක් එකක් අරගෙන ඔයාට පාඩම් කරන්න තියෙන එක් විෂයන් වලට අදාළ පාඩම් ටික පිළිවෙලකට ලියාගන්න. දැන් ඔයාට දිග ලිස්ට් එකක් එකතු වෙලා ඇති. ඊට පස්සේ ඔයා ලියාගත්ත එක් සබ්ජෙක්ට් වල පාඩම් කොටස් පාඩම් කරන්න ඔයාට පුළුවන් විදිහට දින සහ වේලාවන් සටහන් කරගන්න. මෙතනදී ඔයාගේ ක්ලාස් වලට එහෙම වෙන් කරන වේලාවන් එක්ක බැලන්ස් කරගෙන පාඩම් කරන්න ටයිම් එක හදාගන්න. වැදගත්ම දේ වෙන්නේ ඔයා ඒ ලියාගත්ත දවස්වලට හරි වෙලාවට පාඩම් වැඩ කරන එකයි. ඉතින් ඔයා එහෙම පාඩම් කරලා එක පාඩම ඉවර වුණාම ඔයා පාඩම් කරලා ඉවර වුණ පාඩම ඉදිරියෙන් හරි ලකුණක් මාක් කරන්න. එතකොට ඔයා දන්නේම නැතුව ඔයාට ඉතිරි වෙලා තියෙන පාඩම් ටික පාඩම් කරලා ඉවර කරගන්න ඔයාට පුළුවන් වෙයි. හැබැයි ඔයාට එක දිගට ලොකු වෙලාවක් පාඩම් කරන්න අමාරු නම් ඔයා පාඩම් කරන වෙලාව කොටස් වලට බෙදා ගන්න. ඒ කියන්නේ විනාඩි 25ක් විතර පාඩම් කරලා විනාඩි 5ක විතර බ්‍රේක් එකක් අරගෙන ආයෙත් විනාඩි 25ක් විතර පාඩම් වැඩ කරන්න. මේ විදිහට එක දිගට ලොකු වෙලාවක් පාඩම් වැඩ කරන්න ඔයාට පුළුවන් වෙයි. හරියට වෙලාව බැලන්ස් කරගන්න ඕනි නිසා ඔයාට පුළුවන් නම් එලාම් එකක් තියාගන්න. ඊට අමතරව එක දිගට ලොකු වෙලාවක් පාඩම් කරනකොට කම්මැලිකමක් නිදිමතක් එන්න පුළුවන්. ඒ නිසා ස්ටඩි ටිප්ස් ෆලෝ කරලා ඔයා පාඩම් වැඩ ෆ්‍රෙෂ් එකේ කරන්න try කරන්න. මේ විදිහට පාඩම් කරලා ඔයාට ඔයාගේ පාඩම් ටික සම්පූර්ණ කරගන්න ඔයාට පුළුවන් වෙයි. ඉතින් අපි ආයෙත් තව වීඩියෝ එකකින් හමු වෙමු.